මේ වීඩියෝ එක බලන ඔයා දැන්ටම ව්‍යායාම කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ව්‍යායාම කරන්න පටන් ගන්න හිතන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ව්‍යායාම ඕන නැහැ. නැත්නම් ව්‍යායාම කරන්න වෙලාවක් නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට ව්‍යායාම කරන්න ඕනේ. ඇයි? ව්‍යායාම වලින් ඔයාලට ටාගට් කරන්න පුළුවන් දේවල් ඔයාලට කියලා දෙන්නම්. මුලින්ම ඔයාලා එක්සර්සයිසස් කරන්න ඕනේ. මම මේක වයස් අනුව කාණ්ඩ කරලා කියන්නම්. ඔයා පාසල් අධ්‍යාපනය ලබන කෙනෙක් නම් ඔයා තවම ඉන්නේ ඔයාගේ ශරීරය හොඳින් වර්ධනය වෙන අවධියේ. ඔයාගේ ශරීරයේ ප්‍රමාණය, ඒ කියන්නේ ඔයාගේ උස, බර, මහත තීරණය වෙන්නේ ඔයා මේ කාලයේ ගන්න පෝෂණය සහ ඔයා කරන ශාරීරික ව්‍යායාම ප්‍රමාණය අනුව. ජාන වලින් ඔයාගේ ශරීරයේ වර්ධනයට ලොකු බලපෑමක් තියෙනවා. හැබැයි ඔයා මේ කාලය තුරදී කරන ව්‍යායාම වලිනුත් ලොකු ඉම්පැක්ට් එකක් තියෙනවා. මීට අමතරව ඔයා නිතර ව්‍යායාම වල නිරත වෙන කෙනෙක් නම් ස්ථූලතාවය, දියවැඩියාව, අධිරුධිර පීඩනය වගේ බොනෝන රෝග තත්ත්වයන්ගෙන් ඔයාට ආරක්ෂා වෙන්න පුළුවන්. තවත් දෙයක් තමයි ඔයාලගේ අවධානය වගේම මතක ශක්තිය වර්ධනය වෙනවා. ඔයාලගේ තර්කන හැකියාව වැඩි වෙනවා. මීට අමතරව පසුකාලීනව ඔයාලට ආතරයිටිස් වගේ රෝගී තත්ත්ව වැළඳීමේ ප්‍රවණතාවයත් අඩු වෙනවා. ඔයා අවුරුදු 20ට වැඩි නම් ඔයාගේ ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍යය පවත්වා ගන්නත් ව්‍යායාම කිරීම අතිශයින් උපයෝගී වෙනවා. බොනෝන රෝග වලින් වැළකී සිටීමට, ශරීරයේ පෙනුම රැක ගැනීමට, මානසික ආතතිය අඩු කර ගැනීමට ව්‍යායාම කිරීම උපයෝගී කරගන්න පුළුවන්. ඒ වගේම කාය වර්ධනය ඔයාට ක්‍රීඩාවක් විදියට, එහෙමත් නැත්නම් විනෝදාංශයක් විදියට කරන්න පුළුවන්. ඇත්තටම ජිම් එකකට යන කෙනෙක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩක් අඩුයි. තමන්ගේ ආත්ම විශ්වාසය වැඩි කරගන්න වගේම ජීවිතේන අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්න ඔයාගේ මයින්ඩ්සෙට් එක හොඳට සකස් වෙනවා. මේ වීඩියෝ එක බලන ඔයා අවුරුදු 40 හෝ ඊට වැඩි කෙනෙක් නම් තරුණ කෙනෙක් වගේ ව්‍යායාම නොකරත් අවමෙන් කාඩියෝවත් කරන්න පුළුවන් නම් බොහෝ නොවන රෝග වලින් ආරක්ෂා වෙන්න වගේම එම රෝග තත්ත්ව ඔයාට දැනටම තියෙනවා නම් ඒවා හොඳින් පාලනය කරගන්නත් ඔයාට හැකියාව ලැබෙනවා. ඒ වගේම එදිනදා කටයුතු හොඳින් කරගන්න වගේම ක්‍රියාකාරී ජීවිතයක් ගත කරන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම අංශභාගය heart attack වගේ ලෙඩ හැදෙන එකත් සැලකිය යුතු ලෙස අඩු වෙනවා. මේ දේවල් වලට අමතරව ඔයා වගේම තමන්ගේ ශරීරයේ සීමාවන් පසු කරන්න උත්සාහ කරන පිරිසක් හමු වෙනවා. ඇත්තටම ජිම් එක සාමාන්‍යයෙන් හොඳ කොමියුනිටි එකක් ඉන්නවා. එහෙම නැති වෙන්නත් පුළුවන්. ඒක ඇත්තටම තමන්ගේ පර්සනැලිටි එක අනුව වෙනස් වෙන දෙයක්. පොඩි ළමයෙක්ව ක්‍රීඩාවකට, එහෙමත් නැත්නම් ජිම් එකකට කුඩා කාලයේදීම යොමු කරන එක දෙමාපියෙක් විදිහට ඒ ළමයා වෙනුවෙන් කරන්න පුළුවන් විශාල ආයෝජනයක්. කාලය කළමනාකරණය කරගන්න, තමන්ගේ අවධානය නිසියාකාරව පවත්වා ගන්න, තමන්ගේ ඉලක්ක වලට මහන්සි වෙන්න, අහිතකර දේවල් වලට බැහැ වෙන එක නවත්ත ගන්න වගේම කුඩා කාලේ ඉඳන්ම තමන්ගේ ශරීර සෞඛ්‍යය නිසියාකාරව පවත්වා ගන්න ලැබෙනවා වගේ ගොඩක් ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. හැබැයි ජිම් එකට යොමු කරනවා නම් එක්කෝ දෙමාපියන් යන ජිම් එකකට, එහෙමත් නැත්නම් ඉතා හොඳ පරිසරයක් තිබෙන ආරක්ෂාකාරී ජිම් එකකට දරුවා යොමු කරන එක දෙමාපියන්ගේ වගකීම. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු ව්‍යායාම වර්ග ගැන සහ ව්‍යායාම කිරීමෙන් ඔයාලට එක්ස්පෙක්ට් කරන්න පුළුවන් රිසල්ට්ස් මොනවද කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.